මෙතන ගියාට පස්සේ අපේ මගේ සුපිරි වාහනේ තියෙනවා මචං ඒ කාලේ මචං මේ දඬු බොන්ඩරේ යද්දි මචං ඒ දඬු බොන්ඩරේ උඩින් යන්නේ බිමින් යන පාවිච්චි කරේ මෙන්න මේක මේ මෙහෙරි පාට මේ සෙල්ලා කන්න යනවා යෑමක් ආයේ මොනවාද ආයේ ඉතින් සෙල්ලවන්නේ වෙයි හරි බොයිස් අපි යන් අපේ පුංචි කාර් එක ගන්න යන් මේ මගේ ඔක්කොම තියෙනවා මේක විතරයි නැත්තේ අපි ඒක ගමු කොහොම මෙතනින් සවුන්ඩ් කොහොමද ඔෆ් කරන්නේ මෙතන හරි මේක මචං අර මේ අපිට සීන් එක මචං මේක ඔයාලා දන්නේ මේක සුපිරියක් මෙතන ඉවෙන්ට් ඉමෝට් වලින් මචං මේ ඉමෝට් එක තියෙනවා හරි වයිස් අපි මේක කරකලා බලමු මේක මචං ගන්න ට්‍රික් තියෙනවා ඉතින් ට්‍රික් මම පාවිච්චි කරන්නේ නැහැ මොකද කියනවා නම් ට්‍රික් පාවිච්චි කරලා මට ගන්න කිසිම උවමනාවක් නැහැ අපි මෙතන 150ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා 99 එකක් කෙලින්ම ගත්තා මචං අන්න ඒකයි මචං කියන්නේ ට්‍රික් මචං මේවා මචං ට්‍රික් තියෙනවා ගන්න නැහැ කියලා කිව්වේ ඇයි එතකොට මචං කිසි ගැම්මක් නැහැ අඩෝ මම මචං මේවා ගැන මචං පුළුල් අධ්‍යයනයක් කරලා ආවේ හරිද උඹලා දන්නවද බං මේ ෆ්‍රී ෆයර් ගැන යකෝ දැන් මගේ කාර් එක ගන්න යකෝ උඹ හිතුවද මං ඩයමන්ඩ් 50000ක් විතර වියදම් කළා කියලා නිකන් මෝඩියෝ නොවි ලයිව් එක බලපන් හරිද එක පාරින් ගත්ත එක ස්පින් එකෙන් ගත්ත 1 ස්පින් ට්‍රික් කියන්නේ 2 ස්පින් ට්‍රික් කියන්නේ මේවට යකෝ 1 ටැප් ගහනවා වගේ බං මේ ඉවෙන්ට් එකක් කම්ප්ලීට් කරන්නේ අන්න එහෙමයි ඩෝ මම උඹලා නිකන් බොරුවට නිකන් මේ කියවන්න හදන්නේ මට පේනවනේ උඹලට බෑ උඹලට මේවා බෑ බලාගනි මම දාන්න ඕකට ජිම් 30000ක් යනවා උඹට අර දැක්කනේ තෝ මහ මොන මොඩියක්ද බලපන් 1 ස්පින් ට්‍රික් 1 ටැප් ගහන්නෙත් මම මෙන්න මේ ට්‍රික් එක පාවිච්චි කරලා තමයි යකෝ මේ 1 ටැප් ගහන ට්‍රික් එක පාවිච්චි කරලා ගෙලින් මේ ගත්තා අන්න එහෙමයි මචං අපි මචං ওই එහෙම නෑනේ ඕන්නම් අහන්න කියලා දෙන්න එහෙම එකක් නෑ හරි උන් ගත්තා ඉතින් අරගෙන ඉවරයි ආය කතන්දර නෑ හරි ඉවරයි ඊට පස්සේ තව එකක් ඇවිත් තිබ්බා තව මොකක් හරි ඉවෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා මේක ඒක ගත්තනේ මේක टॉप अप වෙන්නේ මේක ඒක වැඩක් නැහැනේ මේක ඒක දෙකම එකද මේක හරි මේක ඒකයි මේකයි දෙකම එකයි නේ හරි ඒ දෙක වැඩක් නැහැ ඊට පස්සේ බොයිස් අපි මෙන්න මේකට යන් මෙන්න මේක අපි කමු හරි බොයිස් මේක මේ බන්ඩල් එක තියෙනවා බන්ඩල් එක මචං ඩයමන්ඩ් 999ට පෙන්නන්නේ මේක අපි 9ට විතර දාගමු මේක මචං 9ට විතර දාගෙන ගමු ඉතින් අපි මේක රිෆ්‍රෙෂ් කරලා මචං මේ ටික වෙනස් කර ගන්න පුළුවන් මෙන්න මේක හරි බොයිස් අපි මේක ෆ්‍රී ස්පින් නැති ආ ෆ්‍රී ස්පින් නැත් දෙමු ඉස්සලාම 80 70 70වත් හොඳ 70 කියන්නේ හොඳ ගානනේ 170ක ඩිස්කවුන්ට් බොයිස් වැටලා තියෙනවා අපි මේක මචං අන්තිමයට ගමු මොකද මේකට මචං යන හැබැයි මේකෙන් ඩයමන්ඩ් ඉතුරු වෙනත් වැඩි අඩු වෙන හරි බොයිස් අපි මෙතන නිකන් විනෝදෙට මේක ගමු මම නිකන් ඔක ගත්ත නිකන් අර ඕක දාන්නේ නැහැ ඉතින් ඇත්තටම දාන්නේ නැහැ නිකන් ඇයි ගත්ත කියලා මාත් දැන් හිතනවා ඒක ඇත්තටම ගත්තේ අපරාධේ මෙන්න මේක තියෙනවා ඊට පස්සේ අපි මේක තියෙන්න ඉස්සලා බලමු මේ ඩයමන්ඩ් දාගෙන බයි යන්නේ ආයේ මට ඕක පෙන්නන්න එපා ඇති තරම් තියෙනවා මේ මොකද්ද ඒකත් වැඩන්නේ ඒකත් මට හරි බොයිස් අපි මේක ෆ්‍රී ස්පින් එක මම මේක පොඩක් කරකල බලමු මේ මේක ෆ්‍රීනේ දෙන්නේ 99 70 75 හරි 75 කියන්නේත් ඒක හොඳ ගාණක් ඇත්තටම හරි මේ ටිකෙන් මට වැඩක් නැහැ ඇත්තටම මේ ටිකත් වැඩක් නැහැ මේකත් වැඩක් නැහැ මොකුත් වැඩක් නැද්ද මේ මොකද්ද මේ කැත්තක් කරගෙන වැඩක් නැහැ නේ මේකත් වැඩක් නැහැ මේකේ තියෙන ටික බලපන් මේක ඒකත් වැඩක් නැහැ නිකන් අරකෙක් වගේ ඒක මේකේ ආයේ නෑ නේ බං ගන්න. එහෙනම් අපි මේ ටිකෙන් ඉවර කරමු බං. මේ කොහොම හරි තියෙන මොන හරි ගමු. අපරාධ මේක මේ මාරු කර දඟලන්නේ. තියෙන ටිකක් ගමු. හරි බොයිස් අපි මෙන්න ඉමෝට් එක ගමු. හරි නටන ඉමෝට් එකක් ගත්තා. ඊට පස්සේ ආයෙ බොයිස් කරගමු. 99 60 යවා. 61 මචං පොඩි දෙයක් ගමු. ඩයමන්ඩ් පොඩි ගාණක් යන. ඔක 60 ස්පින් එක 50 55ක් තියෙනවනේ. මේ ටෝකන් 50ක් දෙන්න එකක් දෙන්නේ. හරි බොයිස් අපි ගමු මේකෙන් ගමු මෙන්න මේ වෝල් එක අරගෙන තීරුමකුත් නැහැ මං ගාව මම වෝල් නෑ වැඩ කමන්නේ මේ වෝල් එක ගමු. හරි බොයිස් ඒ වෝල් එක ගත්තා අපි තව ෆ්‍රී ස්පින් එකක් තියෙනවා ෆ්‍රී ස්පින් එකෙන් දෙමු බලන්න 80. හරි 180 මචං අපි ගමු මේ බෑග් එක. හරි බොයිස් 180 ගේ බෑග් එක ගත්තා ඊට පස්සේ අපි තව කරකමු. හරි ඩයමන්ඩ් 99යි බොයිස් ඩයමන්ඩ් 99 අපි මොකද්ද ගන්නේ? ඕන එකක් ඩයමන්ඩ් 999 නේ 99යි මේක මචං ගන්න කිසිම දෙයක් නැහැ මෙතනත් නැහැ මෙතනින් මේක ගමු වාහනේ ගමු ඊට පස්සේ තව කරකපන් 50 දීපන් 100 හරි 55 දුන්න 55 නම් ගන්න දෙයක් නැහැ මේක ආය කරකන්න බැරිද දැන් මේක මොනවද ගන්නට මේපා ඒකනේ සීන් එක ඕ මොකයි වැඩි
අපි ගමු මේක ගමු. හරි බයිස් අපි ඉදිරිය කටානයි ගත්තා. ඊට පස්සේ දැන් අපි මේ ස්පින් එකෙන් මචං හරි 150න් ගමු මචං. මෙන්න මේ මන්නේ ගමුද? හරි මෙන්න මේක ගත්තා මචං. හරි හරි බයිස් ඒකලා අපි 9 ස්පින් එක දීලා මචං මෙන්න මේ බන්ඩල් එක ගමු. ඉතින් ඩයමන්ඩ් 9කට මචං අපි ඒක ගන්න මචං අඩුම මචං අපි ඒකට කිසිම මේකක් දෙන්නේ නැතුව අඩුම ස්පින් දෙන් ගත්තේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි බොයිස් අපේ මෙන්න මේ ඉවෙන්ට් ඔක්කොම කම්ප්ලීට් වෙලා තවත් කම්ප්ලීට් වෙන්නේ. අරක බලන්න ඕන. ඒක මොකක්ද කියලා බලමු. ඒක බලලෙමු මේ කො. ඒක මොකේද දන්නේ නැහැ. වොලට් එක ගොඩක් දුරට ඇත්තේ නෑ මේකේද? වෙපන් මොකෙද්ද බං උඹ? වෙපන් වල බලන්නේ මීහරකෙක් වාගේ ලෙඩෙද්ද බං? දැන් YouTube පැත්තේ කීයක් ඉන්නවද මේ? හරක් වගේ අඩි හරක් වගේ මේ 1600 කියන ලයිව් තියෙන 1300යි. තොපි හොඳ වැඩක් කුඹුරකට දාලා වල් පා ගන්න. මේ අරක මොකක්ද කියලා බලන්න ඕනේ බං. අර අමුතෙන් අලුතෙන් ගත්ත ගැජට් එක මේක මේ ඩැමේජ් මොකද්ද මගුලක් තියෙන. ඒකනේ බං මම මේක දාන්නේ. මේක ලස්සන වැඩක් නෑ. කොහොමද අර අලුතෙන් ගත්ත අර මොකද්ද? ඉමෝට් එකක්ද? අම්මට ඉමෝට් එකක් කියන්කෝ. ඒක බුවේ ඉමෝට් එකට දාන්න. හරි. It's all in the mind. ඒක මරුවයි. හරි මොයි සබියන් අපේ මැච් එකට දැන් ඉතින් ඕක අරුන්ට දාලා පෙන්නු. කෝ වරේ කෝ අනිත් උ නැද? අරුන් දෙන්න නැද්ද බං? අරුන් දෙන්න නෑ වගේනේ. උන්දට මොකද උනේ? උන් දෙන්න මචං ගැහුවද කොයි මේට නම් කවුරුත් ගැහුවා. රෝගන්ට නම් කන්නේ යාද කොහෙද? ආයි නෑ මොකක්. අද මේක තියනවද? ආයි අඳ ගන්න.